සුබ දවසක් යාළුවෝ සියදුරන. ඔන්න තවත් ලස්සන ආදරණීය නවකතාවක් අරගෙන ආවා. ඉතින් මේකේ නවකතාව ලියලා තියෙන්නේ ඉෂාරා එම් අධිකාරී නැන්දා. ඔයාලා මේ කතාව කියවලා කතාව හොඳයි නම් කතාව ලයික් කරන්න. ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. තවත් යාළුවොත් ඔයාලට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලා ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලගේ පුංචි වෙලාවක් අරගෙන channel එක subscribe කරන්න. bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපුවම ඒ වීඩියෝ එකේ notification එක ඔයා ගාටම ගෙන්න ගන්න පුළුවන්. පහුවදා හවස් වරුවේ සහන් හිටියේ ලොකු අරුබුදයක. කුරුදු වත්තේ තියෙන ඒ සුපිරි ආර්ට් ගැලරි එකට යන්න තරම් සුදුසු ඇඳුමක්වත් තමන් ගාව නෑ නේද කියලා මතක් වෙද්දී සහන්ට දැනුනේ ලොකු චකිතයක්. එයා තමන්ගේ රෙදි බෑග් එක අවුස්සලා තියෙන පිරිසිදුම සුදු පාට කමිසෙයි නිල් පාට ජීන්ස් එකයි එළියට ගත්තා. මං වගේ කෙනෙක් එතෙන්ට ගැලපෙයිද? සහන් කැඩපතේ ඉස්සරහා හිටගෙන තමන්ගෙන්ම ඇහුවා. හවස් වෙද්දී සහන් ගැලරි එකේ ඉස්සරහට ගියා. එතන නතර කරලා තිබුණු සුපිරි වාහන දැක්කහම සහන්ට තමන්ගේ පරණ බයිසිකලේ නතර කරන්නත් පොඩි පැකිලීමක් දැනුණා. එයා හෙමින් බයිසිකලේ ඈතින් නතර කරලා හිත දැඩි කරගෙන ගැලරි එක ඇතුළට පියමැනුවා. ඇතුළත තිබුණේ පුදුම නිහඬ බවක් සහ මනස්කාන්ත පෙනුමක්. මහා ඉහළින් වැටෙන ලාම්පු එළියෙන් සිතුවම් දිලිසෙමින් තිබුණා. සහන් එක කොනකට වෙලා සිතුවම් දිහා බලාගෙන හිටියේ නුපුරුදු ලෝකයකට ආපු අමුත්තෙක් වගේ. සහන්, ඔයා ඇත්තටම ආවා? ඒ හුරු පුරුදු මිහිරි කටහඬ ඇහුණා. ආශමිස් කළු පාට ලස්සන සාරියකින් සැරසිලා සහන් ළඟට ආවා. ඇයව දැක්කම සහන්ගේ හුස්ම මොහොතකට නතර වුණා. ඇය අද වෙනදටත් වඩා දීප්තිමත්. මිස්, මං හිතුවා මට එන්න බැරි වෙයි කියලා. සහන් හෙමින් කිව්වේ තමන්ගේ කමිසේ බොත්තමක් හරි ගස්සන ගමන්. ඇයි එහෙම කිව්වේ? මං අද මුළු හවසම බලාගෙන හිටියේ ඔයා එනකන්. එන්න සහන්, මං ඔයාට මගේ විශේෂම සිතුවම් පෙන්නන්නම්. ඇය සහන්ගේ අතේ ගෑවෙන්නේ නැති වෙන්න හරිම පරිස්සමින් එයාට මඟ පෙන්වමින් ශාලාව ඇතුළට එක්කගෙන ගියා. ඒක මහ විශාල සිතුවමක්. ඒකේ තිබුණේ මහා නගරයක තනි වුණ මිනිසෙක් පාර අයිනේ අහස දිහා බලන් ඉන්න රූපයක්. සහන් ඒ දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ. ඔයාට මේකේ මොකද්ද පේන්නේ සහන්? ඇය හෙමින් ඇහුවා. ඇගේ හඬේ තිබුණේ සහන්ගේ අදහස දැනගන්න තියෙන ලොකු ආසාවක්. මේකේ තියෙන්නේ හුදකලාවක් නෙවෙයි මිස්. මේකේ තියෙන්නේ බලාපොරොත්තුවක්. මේ මිනිහා වටේ මහ කලබලයක් තිබුණත් එයා බලන්නේ ඒ හැම දෙයකටම වඩා ඉහළින් තියෙන අහස දිහා. සහන්ගේ වචන ඇගේ හිතට තදින්ම වැදුනා. ආශමිස් සහන් දිහා බැලුවේ පුදුමෙන්. සහන්, ඔයා දන්නවද? මේ සිතුවම ඇඳපු සිත්‍රාටත් වඩා හොඳට ඔයා ඒක තේරුම් ගත්තා. ඔයා ගාව තියෙන මහ පුදුම ඇහැක්. සහන්ට දැනුනේ තමන් මේ ලෝකේ තනි වෙලා නෑ කියලා. හැමෝම තමන්ව ඩිලිවරි කරන කොල්ලෙක් විදිහට දැක්කත් ඇය තමන්ගේ ඇතුළේ ඉන්න සිත්තරාව දකිනවා. මිස්, මට මේ වගේ තැන් පුරුදු නැහැ. මට බයයි මන් නිසා මිස්ගේ නම්බුවට හානියක් වෙයි කියලා. සහන් හෙමින් කිව්වා. ඇය හෙමින් සහන් ළඟට පියවරක් තැබුවා. ඇගෙන් හමනේ සියුම් මල් සුවඳ සහන්ගේ හිත සනසන්න ගත්තා. නම්බුව තියෙන්නේ ඇඳුමකවත් රස්සාවකවත් නෙවෙයි සහන්. නම්බුව තියෙන්නේ මනසකම ඇතුලේ. අද මේ ශාලාවේ ඉන්න හැමෝටම වඩා මං ඔයාට ගරු කරනවා. ඒ වෙලාවේ ඔවුන් දෙන්න අතර ඇති උනේ
වචන වලින් කියන්න බැරි තරම් ලස්සන නිහඬතාවයක්. සහන්ගේ හිතේ තිබුණ හැම බයක්ම හැම අඩුවක්ම ඒ මොහොතේ මැකිලා ගියා. සහන් එන්න මාත් එක්ක. ඇය සහන්ව එක්කගෙන ගියේ ගැලරිය බැල්කනියට. එළිය හීන් වැස්සක් වැටෙනවා. කොළඹ නගරයේ ලයිට් එලි වැස්සට දෙමිලා දිලිසෙනවා. අද දවස මට හරි විශේෂයි සහන්. මං කවදාවත් හිතුවේ නැහැ මගේ සිතුවම් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මට හම්බ වෙයි කියලා. සහන් හෙමින් hina වුණා. මිස් මං හිතුවේ මම මගේ පෑනෙන් අඳින්නේ මගේ දුක විතරයි කියලා. ඒත් අද මට හිතුණා මට ලස්සන දේවලුත් අඳින්න පුළුවන් කියලා. එහෙනම් මාව අඳින්න සහන් ඔයාගේ ඇස් වලින් මාව දකින්න විදිහ මට බලන්න ඕනි. ඇය තංගකාර විදිහට සහන් දෙස බලා පැවසුවාය. සහන්ගේ හිත ආදරයෙන් පිරී ගියා. මීදුම පිරුණු පාරවල් වල බයිසිකලේ පෑගුව සහන්ට අද තමන්ගේ ජීවිතේ ලස්සනම සිතවර හමු වෙලා. බැල්කනිය පුරා විහිදුණු ඒ සීතල හුලඟත් එක්ක ආෂා මිස්ගේ සාරිපොට සහන්ගේ ඇඟේ අන්තම් ගෑවෙන හැම වෙලාවකම සහන්ගේ පෑන්දොට වෙවුලන්න ගත්තා. ජීවිතේ පළමු වතාවට සහන් තමන්ගේ පෑනෙන් අඳින්නේ දුකක් නෙවෙයි මහා විශාල බලාපොරොත්තුවක්. මිස් ඔහොමම ඉන්න ඇස් දෙක පියන්න එපා. සහන් හෙමින් මිමිනුවා. ඇය හෙමින් hina වුණා. ඒ hinaව ඇතුලේ තිබුණ දඟකාරකම සහන් හරිම සියුම් විදිහට කඩදාසිය මත ඇඳා. සහන්ගේ ලෝකේ අද මේ බැල්කනියට විතරක් සීමා වෙලා. පල්ලෙහා ශාලාවේ ඉන්න සල්ලිකාර පිරිසගේ කතාවලට වඩා ඔවුන්ගේ වීදුරුවේ ගැටෙන හඬට වඩා සහන්ට ඇහුනේ ආෂා මිස්ගේ හුස්ම වැටෙන හඬ විතරයි. හීනි වැස්ස වැටෙනකොට ඇගේ මූණේ රැඳුණු ඒ වැහි බින්දු පවා සහන් අත ඇරියේ නැහැ. මිස් දැන් බලන්න. සහන් හෙමින් පොත ඇය දෙසට හැරෙව්වා. ආෂා මිස්සේ පින්තූරය දැකලා මොහොතක් ගල් ගැහුණා. ඇගේ ඇස්වලට කඳුළු පිරුණා. සහන් මගේ ඇස්වල මෙච්චර ආදරයක් තිබුණා කියලා මං දැනන් හිටියේ නැහැ. ඔයා මාව දැකලා තියෙන්නේ මම මාවම දකින්නට වඩා ලස්සනට. ඇය ඒ පින්තූරය අතින් පිරිමැදෙමින් කිව්වා. මං දැක්ක දේ තමා මිස් ඇන්දේ. මිස්ගේ හිත ඇතුලේ තියෙන ඒ ලස්සන පෙනුනේ මට විතරක් වෙන්නේ නැති. සහන් හෙමින් කිව්වා. ඔවුන් දෙන්න අතර ඇති වුණු ඒ නිහඬ බැඳීම වචන දහසකට වඩා බලවත් වුණා. සහන්ට හිතුණා මීට වඩා ලස්සන සිතුවමක් තමන්ගේ ජීවිතේ කවදාවත් ඇඳෙන්නේ නැහැ කියලා. ඒ සතුට වැඩි වෙලාවක් තිබුණ නැහැ. සාදි ඉවර වෙලා සහන් යන්න ලෑස්ති වුණා. ආෂා මිස් සහන්ව ගේට්ටුව ළඟටම එක්කගෙන ආවා. පරිස්සමින් යන්න සහන්. ආයෙත් දවසක කැමෝඩ් එකක් නැතුව එන්න. ඔයා අඳින චිත්‍ර මට තව බලන්න ඕනි. ඇය හෙමින් කිව්වා. සහන් hina වෙලා බයිසිකලයට නැග්ගා. මං එන්නම් මිස්. ඒත් මට බයයි. මන් නිසා මිස්ගේ ලෝකේ ප්‍රශ්න ඇති වෙයි කියලා. මට ඕන විදිහට මගේ ලෝකේ පාට කරන්න මන් දන්නව සහන්. බය වෙන්න එපා. ඇය ධෛර්යවන්තව කිව්වා. සහන් වේගයෙන් බයිසිකලේ පැදෙව්වා. හිතේ තිබුණේ පුදුම සැහැල්ලුවක්. ඒ තිබුණේ අසරණකම අද කොහේ ගිහින්ද කියලා සහන්ටම හිතා ගන්න බෑ. කොළඹ නගරයේ තිබුණ ලයිට් එලි මැද සහන් අද තනි වෙලා නෑ කියලා එයාට දැනුණා. හැබැයි සහන් තමන්ගේ පරණ බෝඩින් කාමරයට ගිය වෙලාවේ ඒ හැම සතුටක්ම එකපාරටම නැවතුණා. කාමරේ දොර කවුරු හරි බලහත්කාරයෙන් ඇරලා තිබුණා. සහන්ගේ චිත්‍ර හැමතැනම විසිරිලා. එයා පණ වගේ ආදරය කරපු සිතුවම් පවා ඉරලා දාලා තිබුණා. සහන් කලබලෙන් සේරම අහුලගත්තා. එතකොටම එයාගේ ඇඳ උඩ තිබුණු කුඩා කොළ කෑල්ලක් එයාගේ ඇස ගැටුණා. පාරේ යන කොල්ලෙක් පාරෙම හිටපන්. අහස උස්සට හීන දකින්න එපා. මීට පස්සේ කෙල්ල ළඟට ගියොත්
උඹේ පෑන අල්ලන්න අත් එක නැති කරනවා. සහන්ගේ අත වෙවුලන්න ගත්තා. එයාට තේරුණා මේක විහිළුවක් නෙවෙයි කියලා. ආශමිස්ගේ ලෝකයේ ඇතුලේ ඉන්න කවුරු හරි සහන් ගැන සෝදිසියෙන් ඉන්නවා. සහන් අසරණ වුණා. තමන්ට ඇති ආදරය නිසා ආශමිස්ට අනතුරක් වෙයිද කියන බය සහන්ගේ හිත පුරාම පැතිරුණා. සහන් එළියට බැහැලා අහස දිහා බැලුවා. වැස්ස ආයෙත් වැටෙන්න පටන් ගත්තා. ඒත් ඒ වැස්ස අත සහන්ව සනසන්නේ නැහැ. මන් දන්නවා මිස් මම මේ පාරවල් වලටම අයිති කෙනෙක් කියලා. මට සමා වෙන්න මං හීන දැක්කට. සහන් Tamange ඉරුණු චිත්‍ර ටික තුරුළු කරගෙන බිත්තියට හේතු වුණා. එතකොටම සහන්ගේ ෆෝන් එක නාද වුණා. ඒ ආශමිස්ගෙන්. සහන් ෆෝන් එක දිහා බලාගෙන හිටියා මිසක් ඒක ගත්තේ නැහැ. සහන් දැනගෙන හිටියා. ඇගේ එක වචනයකින් පවා Tamange හිත ආයෙත් දුර්වල වෙනවා කියලා.